දෙස් විදෙස් කාලින පුවත් සහ සිදුවීම් ඔබ වෙත ගෙනෙන සතිය YouTube නාලිකාව. එළඹෙන 15 වනදා දින සිට දිවයින පුරා ඩෙන්ගු මර්ධන සතියක්. ඩෙන්ගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එළඹෙන 15 වන දින සිට ඩෙන්ගු මර්ධන සතියක් ප්‍රකාශයට පත් කිරීමට ජාතික ඩෙන්ගු මර්ධන ඒකකය පියවරගෙන ඇත. මේ වන විට දෙවන පුරා ඩෙන්ගු රෝග ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් මෙම පියවරගෙන ඇති බව ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කරයි. ඩෙන්ගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පළාත් පාලන ආයතන මට්ටමින් මදුරු මර්ධන සතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ඇය සඳහන් කර තිබේ. 2026 වසරේ මේ දක්වා ඩෙන්ගු රෝගයෙන් 37000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසා ඇත. 2025 වසර සමග සැසඳීමේදී මෙය රෝගීන් දසදහසක් පමණ වැඩිවීමක් බවද ජාතික ඩෙන්ගු මර්ධන ඒකකය සඳහන් කරයි. වාර්තා වූ රෝගීන්ගෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 22%ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 17%ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 6%ක් වාර්තා වී ඇත. සාමදර්ශකයේ ශ්‍රී ලංකාව 67 වන ස්ථානයට. 2026 ගෝලීය සාමදර්ශකයේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රතිශතයක් ලබා ඇති අතර නවතම ශ්‍රේණිගත කිරීම වලට අනුව ස්ථාන 14ක් ඉදිරියට පැමිණ ගෝලීය වශයෙන් 67 වන ස්ථානය ලබාගෙන තිබේ. ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ආයතන විසින් රටවල් තුළ පවතින ආරක්ෂාව, සමාජ ස්ථාවරත්වය, අභ්‍යන්තර හා බාහිර ගැටුම් මට්ටම් ඇතුළු සාධක රැසක් සැලකිලිට ගනිමින් මෙම දර්ශකය සකස් කරනු ලබයි. 2026 වර්ෂයේ ගෝලීය සාමකාමීත්වය අඛණ්ඩව පිරිහුණු 12 වන වර්ෂය ලෙස අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ. ලෝකයේ සාමකාමීත්වය පසුගිය වර්ෂයට වඩා මෙවර 0.7කින් පිරිහී ඇති බව වාර්තා වේ. 2008 වර්ෂයේ සිට මෙම ගෝලීය සාමදර්ශකය ප්‍රකාශයට පත් කරන අතර එම වර්ෂයේ පැවති තත්ත්වයට වඩා රටවල් 119ක් අඩු සාමකාමී මට්ටමට පත්ව ඇති බව අදාළ වාර්තාවේ සඳහන්ය. ගෝලීය සාමදර්ශකයේ පළමු ස්ථානය අයිස්ලාන්තයට හිමිව ඇති අතර නවසීලන්තයට දෙවන ස්ථානයත් ස්විට්සර්ලන්තයට තෙවන ස්ථානයත් හිමිව තිබේ. රටවල් 163ක් අතරින් ලෝක සාමදර්ශකයේ අවසන් ස්ථානය රුසියාවට හිමිව ඇති අතර 162 වන ස්ථානය සූඩානයට හිමි වී ඇත. පසුගිය වසරට සාපේක්ෂව රටවල් 99ක් සාමකාමීත්වයෙන් පහත වැටී ඇති අතර රටවල් 62ක් සාමකාමීත්වයේ ඉහළ දමා ගැනීමට සමත්ව තිබේ. දකුණු ආසියානු කලාපයේ වැඩිම සාමකාමීත්වයේ ප්‍රතිශතයක් වාර්තා කිරීමට මෙවර ශ්‍රී ලංකාව සමත් වී ඇති අතර එය 2.3ක වර්ධනයක් බව වාර්තා වෙයි. ගෝලීය සාමදර්ශකයේ දකුණු ආසියානු කලාපයේ පෙරමුණ ගැනීමට භූතානය සමත්ව සිටින අතර එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. දකුණු ආසියානු කලාපයේ අවම සාමකාමීත්වයක් ඇති රට ලෙස ඇෆ්ගනිස්තානය පත්ව ඇති අතර ඉන්දියාව එම කලාපයේ 5 වන ස්ථානයේ පසු වෙයි. මන්ද පෝෂණය වැඩිම ඌව පළාතෙන්. මේ රට අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්ද පෝෂණය වැඩිම පළාත ඌව පළාත බව බදුල්ල ශික්ෂණ රෝහලේ පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය වාසනා මාරසිංහ මහත්මිය පවසයි. පසුගිය 10 වනදා බදුල්ල ශික්ෂණ රෝහලේ පැවති පෝෂණයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ පාගමනට සමගාමීව පැවැත්වනු ලැබූ දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ඇය මේ බව සඳහන් කර ඇත. මේ අතර මන්ද පෝෂණය පමණක් නොව අධිපෝෂණය එනම් අනවශ්‍ය විදියට බර වැඩිවීම යන කාරණාවද මෙම පළාත තුළ වැඩි වශයෙන් පවතින බව වෛද්‍යවරයා පවසා තිබේ. මිනිසුන්ගේ දැනුම් මට්ටම අඩු බව එයට හේතුව ලෙසද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත. මීළඟ සඳගමනය ගගනගාමීන් ප්‍රකාශයට පත් කරයි. නාසා ආයතනය විසින් සිය මීළඟ ප්‍රධානතම චන්ද්‍ර මෙහෙයුම වන ආටිමිස් 3 සඳහා එක්වන නිල අභ්‍යවකාශගාමීන් කණ්ඩායම නම් කර ඇත. මෙම ඓතිහාසික මෙහෙයුමේදී අභ්‍යවකාශගාමීන් සඳ මත පා තැබීම හෝ සඳ ආසානයට ගමන් කිරීම සිදු නොකරන බව වාර්තා වෙයි. ඒ අනුව මෙම මෙහෙයුම පෘථිවිය පහළ කක්ෂයේ පමණක් සිදු කෙරෙන අතිශය සංකීර්ණ තාක්ෂණික පරීක්ෂණ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක වෙයි. නාසා ආයතනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ ආටිමිස් 3 මෙහෙයුම් කණ්ඩායම මෙසේයි. මෙහෙයුම් අනදෙන නිලධාරී රැන්ඩි බ්‍රෙස්නික්, ප්‍රධාන නියමු ලූකා පර්මිතානෝ, මෙහෙයුම් විශේෂඥ ඇන්ඩ්‍රේ ඩග්ලස්, ෆ්‍රෑන්ක් රූබියෝ. ඒ අනුව මෙම මෙහෙයුම පෘථිවි කක්ෂයේ මූලාකෘති චන්ද්‍රයාන සමග සම්බන්ධ කිරීමේ ක්‍රියාවලිය පරීක්ෂා කිරීම වෙනුවෙන් වෙන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එල්නිනෝ ගෝලීය දේශගුණික තත්ත්වය සක්‍රිය වෙයි. නිවර්තන පැසිෆික් කලාපය ආශ්‍රිතව මේ වන විට එල්නිනෝ දේශගුණික තත්ත්වය සක්‍රිය වී ඇති බව ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය නිල වශයෙන් නිවේදනය කරයි. එම ආයතනයේ දේශගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ පසුගිය මාස කිහිපය තුළ පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව මෙම උෂ්ණත්වය ඉහළ යාම මත පදනම්ව එල්නිනෝ තත්ත්වය නිල වශයෙන් බලපැවැත්වන බව ඔවුන් තහවුරු කර ඇත. විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙවර එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල හෙවත් දරුණු එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි. එය ඉතිහාසයේ වාර්තා වූ ප්‍රබලතම එල්නිනෝ සංසිද්ධීන් අතරට එක්විය හැකි බවටද විද්‍යාඥයින් අනාවැකි පළ කර ඇත. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ සිදුවන ගෝලීය උණුසුම් වීමට අමතරව මෙම තත්ත්වයද එකතු වීම නිසා ඉදිරි වසරක කාලය තුළ වාර්තාගත ලෙස උණුසුම් අධික වසරක් බවට පත්විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙයි. එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් ලොව පුරා කාලගුණික රටාවන්හි විශාල වෙනස්කම් ඇතිවිය හැකි අතර නියංගය, අධික වර්ෂාපතනය, ගං වතුර, උෂ්ණත්ව තරංග සහ කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපාන අහිතකර තත්ත්වයන් වැඩි විය හැකි බවද සඳහන් වෙයි. සමකාසන්න පැසිෆික් කලාපයට ඉහළින් පවතින සුළං රටාවන්හිද මේ වන විට වෙනස්කම් නිරීක්ෂණය වන අතර එමගින් සාගර උෂ්ණත්වය ඉහළ යාමට වායුගෝලයේද ප්‍රතිචාර දක්වමින් සිටින බවට පැහැදිලි සංඥාවක් ලැබී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ලෝකයේ විවිධ ප්‍රදේශවල අයහපත් කාලගුණික සිදුවීම් වර්ධනය විය හැකි බවට ජාත්‍යන්තර කාලගුණික විද්‍යා ආයතනය අනතුරු අඟවා තිබේ. ඒ අනුව ඉදිරියේදී ඇතිවිය හැකි එල්නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණ දීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වනදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. එහිදී ඉදිරියේදී මතුවිය හැකි එල්නිනෝ තත්ත්වය මෙරට ආහාර සුරක්ෂිතතාව, පානීය ජලය සහ බලශක්තිය යන ක්ෂේත්‍ර කෙරෙහි ඇති කරන බලපෑම සහ එකී ක්ෂේත්‍ර කළමනාකරණය කර ගැනීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව පුළුල් ලෙස විමසා බැලිනි. ගෙවුණු සතියේ පුවත් එකතුව මෙතෙකින් නිමා වෙයි.